අපේ තියුණ අර ආර්යයන්ගේ තියෙන අර එකම ඥානනේ. ඒගොල්ලන්ගේ behavior pattern attitudes වල තියුණ අර හිට්ලර්ගේ පොතේ තියෙනවා අපේ daily bread එක දෙනවා තියෙනවා නම් ඒ ඇති. ඒ කියන්නේ ස්වයං පෝෂිතභාවය. ගමේ කුඹුරේ මේවා ටික කපා ගන්නවා. කුඹුරේ ළඟ තියෙන අර ඕවිතේ තියෙන මේ එළවලු පාත්තියෙන් එළවලු ටික කඩා ගන්නවා. අවසට ගෙදර එනවා බුලත් පිටක් කනවා. අල්ලාප් සල්ලාපේ දෙනවා එක්ක මොකක් හරි. ලැබෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා කියන ආකල්පයක් තමයි මේ ආර්යයන් තුල තියෙන්නේ. ඒක ජර්මනියෙත් එහෙම තමයි තියුනේ. එතකොට මෙන්න මේ தত্ত্বය එස්ටැබ්ලිෂ් කරේ අර ගමයි දාගබයි වැවයි පන්සලයි කියන தত্ত্বය. එතකොට මේ මම කියන දේවල් මාර විරුද්ධකම් එයි මොකද මේ එස්ටැබ්ලිෂ් වෙච්ච නෙට්වර්ක් එකක් තියෙනවා ලංකාවේ. බලයක් මේ බලය අභිබව ගියපු අයට ඉතිහාසයේ ලියපු අය කැපුවා. අභිබව ගියපු අයට ඉතිහාසයේ ලියපු අය කපලා දැම්මා. ඒත් අපි ජෙනුයින්ලි ගත්තොත් මේ රිලිජියස් ලීඩර්ෂිප් එකට අගේන්ස්ට් ගියපු හින්දා රට සමෘද්ධිමත් වුණා. ඒකයි මෙතන තියෙන්නේ. දැන් මට මතකයි මම පොඩි කාලේ කියන්නේ මම පොඩි පන්ති වල ඉන්නකොට මම අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා 10 පාරක් විතර. පොඩිම කාලේ මම හිතන්නේ අපේ තාත්තලම එක ගියා. එතකොට ඔය බැස්ටියන් විශ්‍රාම ශාලාව කියලා තුන එතන ළඟ තමයි මහා ලොකු පස් කුට්ටියක් වගේ පස් වල කලාවක් වෙච්ච කන්දක් වගේ එකක් තිබුණා. ඒක මම හිතන්නේ ජේතවනාරාමේ බැස්ටියන් විශ්‍රාම ශාලාව ළඟ තිබුණා. කවුරුත් වන්දනාමාන කරන්නේත් නැහැ, මල් තියන්නේත් නැහැ. කවුරුත් හවස වෙලාවට යන්නේ රුවන්වැලි මාසය ඒ ටික තමයි බලන්නේ. හැබැයි අටමස්ථාන වලට ජේතවනාරාමේ අයිති වුණා. ඊට පස්සේ ටිකක් යනකොට තවදුර ඉතුරු අබේගිරිය කියලා එකක්. අබේගිරියත් මහ විශාල පස්කන්ධක්. මම ජේතවනාරාමයට වඩා පොඩ්ඩක් පොඩි මහ විශාල පස්කන්ධක්. ඒකේ ගස් වැවිලා රූස්ස ගස් වැවිලා. තිබුණා හැබැයි අර ඩෝම් එකේ හැඩේම තියෙනවා. හරිද? එතකොට ඔහේ තියෙන තනකොළ පිස්ස කැලෑවට ඔහේ තියෙනවා. එතකොට ඇයි රුවන්වැලි මහසෑය විතරක් ප්‍රතිසංස්කරණය කළා තුන් ලෝකේ තියෙන විශාලතම දාගැබ කියලා ගත්තේ. ඒ වුණාට විශාලතම දාගැබ් දෙකක් තියෙනට වඩා ජේතවනාරාම සහ අබේගිරිය. ඇයි ඒව පස්කන්ධ වුනේ? ඇයි ඒව කැලෑ වුනේ? එතන තමයි පෙන්වන්නේ ආගමික ඩොමිනන්ස් එක. එතන තමයි පෙන්වන්නේ. ඒක මගේ මත. මේවා මම පත්තර වලින්වත් පොත් වලින්වත් දැකලා නෙමෙයි. යුනෙස්කෝ එක යම් තොරතුරු තුලින් දැනගත්තා මෙතන නෙවෙයි මෙන්න මේ දෙකේ තියෙනවා මහා විශාල ඉතිහාසයක්. විශාල සංස්කෘතියක්, විශාල ඥානයක්, විශාල විස්ඩම් එකක්. මෙතන තියෙනවා කියලා දැනගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ කැනීම් කරන්න ගත්තා ලංකාවේ ඉන්න ඒ විද්‍යාඥයෝ, ඒ පුරාවිද්‍යාඥයෝ මේකට. අරගේ ෆන්ඩ් එකේ හින්දා ඩොමිනන්ස් එක එතන තියෙන හින්දා අපේ අයට පොඩි කට්ට ගහන්න අමාරුයි. බොහොම සප්‍රෙස් කළා බෝලේ වගේ බස්සලා තිබිලාරව කලාවල් බවට දිගටම තියාගන්න ඒ කාලේ හිටපු රජයවල් වලට බලපෑම් කරන්න සමත් වෙච්ච ආගමික ගෲප් එකක් හිටියා. මේක යුනෙස්කෝ එක ආවම බැරි වුණා. ඒගොල්ලෝ දැන් ගියේ මම ඊට පස්සේ මේ කැනඩාව එහෙම ඕස්ට්‍රේලියාවෙන් ඉස්සෙල්ලා මම ගියාම මම බැලුවා මේ මොනවද මේ ජේතවනාරාමයේ කියන්නේ අබේගිරිය කියන්නේ මේවා විශ්වවිද්‍යාල ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශික්ෂ්‍ය බෞද්ධ ශික්ෂ්‍ය 5000 6000 වගේ හිටපු තැන්. ඒතර ලෝවා මහපාය ලොකුයි කියලා අපි ඉස්කෝලේදී ඉගෙන ගත්තා. අර මහල් ප්‍රාසාදය මොකද්ද කියලා ලෝවා මහපායේ තියෙන මුළු ඒරියා එකම මම වෙනවා වෙන්නේ. ඒකයි අරවයි ගත්තාම ආසට පොළොව තරම් විශාල දෙයක් තියෙනවා. මේ අර පොකුණ
අයියෝ මේවාට වතුර පිරුණේ කොහොමද කියලා. ඔලිම්පික් මේ වගේ ඩබල් සයිස් ඔලිම්පික් වීම ඒ කාලේ අපේ තිබුණ දේවල්. ඒත් පොකුණු. තවමත් ඒක වතුර ගලාගෙන එන්නේ අර ඒ වැවේ උඩ තියෙන පිරිසුදු කොටස වතුර එකතු වෙන්නේ. ඒ වගේ මා විශාල ශ්‍රී විභූතියක් පස්වලට යට වෙන්න ඇරලා කැලෑ වෙන්න ආගමික දෙයකින් ඒක වුණා. මේවා සංකේත. එතකොට හිට්ලර් දැකපු අර දෙන දෙයක් ලැබෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න සංස්කෘතිය එස්ටැබ්ලිෂ් වුණා. අර වවයි පන්සලයි ගමයි දාගබයිද කියන එක යටතේ. හිට්ලර් එක වෙනස් කරා. ඒ වගේ අපි දකිනවා මේ එක ලංකාවේ රජවරුන් ගත්තාම මහාවංශය මං කියවක මුලින්ද ළඟට. ඊළාට ඔය මේක මේ චූල වංශය එකේ දේට තියෙන තැන් තැන් වලින් මං කියවුවා. හරිද? ඒතකොට මහාවංශයේ ඉන්න ලොකුම රජුරුව තමයි දුටුගැමුණු රජුරුව. මේ වලගම්බ රජුරුව, මහාසේන් රජුරුව, මේ තියෙන මේ පරාක්‍රම බාහු රජුරුව, ධාතුසේන ඒව ගැන එච්චර නිකන් කතා බතා නැහැ. හරියට අර ජේතවනාරාමයේ අබේගිරි කරේ වලගම්බ රජුරුවනේ. ජේතවනාරාමයේ මං හිතන්නේ මහාසේන රජුරුවගේ මං හරියට දන්නේ නැහැ රජුරුව කවුද කොහොම හරි එච්චර ප්‍රොමිනන්ට් නැති රජ කෙනෙක් මේක කරා. එතකොට මේ රජුරුවගේ ඒක වලදාලාපු ඉතිහාසයකුත් වලගම්බ රජුරුව කරපු දේ වලදාපු ඉතිහාසයක ඇති කරන්න මේ යම්කිසි ආගමික කොට්ටාශයක් හිටියේ. ඉතින් මම කර දේ මේ මගේ අදහස් මට ඕන වුණා ඔබ්ජෙක්ටිව් විදියට හදාගන්න. ඔබ්ජෙක්ටිව් විදියට හදන්න මට පෙනුණා යම්කිසි රාජවංශයක් ඒ කියන්නේ දේවනපියතිස්ස රජුරුව, කාවන්තිස්ස රජුරුව, දුටුගැමුණු රජුරුව වගේ අයගෙන් වෙච්ච රටේ සමෘද්ධියට අර මේ දෙන දෙයක් කාගෙන වෙන දෙයක් ඒට වඩා වෙනස් වුණු විහිදුණු එක්ස්පෑන්ඩ් වුණු සමාජයක් හදන්න කවුද මේ රජවරු උපකාර කරපු විදිය ගැන යම්කිසි ඔබ්ජෙක්ටිව් දෙයක් හදන්න. මම කරදේ chat GPT එකට දාලා මට ඕන වුණා මම පොඩි ප්‍රශ්නයක් අහුවා. මේ මොන කිංස්ලාද ලංකාවේ දේවල් වලට ගොඩක් උදව් කරේ ලංකාවේ සංවර්ධනයට චින්තනයක් ගොඩනැගුවේ මොන වගේ කිංස්ලාද කියලා. එතකොට ඒ රජවරුන් ගැන මෙයා හරි හොඳට ඇනලයිස් කරලා දුන්නා. මම බලාපොරොත්තු මම ඔච්චර දේවල් දන්නේ නැහැ. මෙයා ඇනලයිස් කරලා දුන්නා ඒ කියන්නේ ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් chat GPT වැඩ කරා. chat GPT එකේ governance and law කියන එක. ඒ කියන්නේ සමාජයක් සකස් කරන්න පුළුවන් law එකයි governance කියන එකයි නේ. දැන් යුදෙව්වෝ ඊජිප්තුවේ ඉඳලා මෙහාට එනකොට ඉස්රායලට එනකොට ඒ බයිබලයේ තියෙන එක්සොඩස් එකේදී මේ ඒගොල්ලෝ යම්කිසි සොසයිටි එකට ගැලපෙන විදියට සකස් කරේ දසපනත සහ ඊට පස්සේ එකතු වුණා තවත් නීති. ඒ නීති සකස් කරේ මෝසස් නේ මේගොල්ලෝ කට්ටිය ගෙනාවා කියන්නේ. ඒතර මේ නීති සකස් කරන්න කවුද කිව්වේ? මෝසස්ගේ ෆාදර් ජෙත්‍රෝ මම හිතන්නේ ජෙත්‍රෝ හරි පෙත්‍රෝ හරි ජෙත්‍රෝ තමයි කිව්වේ මෙන්න මෙහෙම දෙයක් කරන්න කළා අධිකාරිය තියාගන්න දෙවියන් යටතේ. දෙවියන්ගේ අධිකාරිය Tamanටයි තියෙන්නේ Tamanගෙන් තමයි ඔයාලට මේ නීති දෙන්නේ කියලා අරක ස්ට්‍රෙන්ග්ත් කරන්න මිනිස්සු නැත්තම් ඔයාගේ විතර කිව්වට ගණන් ගන්න නැහැ. ඒ හින්දා එහෙමයි උනේ. එතකොට මේ ජාතිය සකස් උනේ දිනු කරේ එතනින් පොඩ්ඩක් කියවන්න එක්සොඩස් එකේ
ඒ කෑල්ල පැහැදිලි ඕවා මේ පල්ලිවල කියන්නේ නැතිව ඒ වුණාට මම ඉන්ඩිපෙන්ඩන්ට් එකෙක් විතර මට පුළුවන් ඇනලයිස් කරන්න ඒක. එතනයි වෙන්නේ. අර මෙහෙම දේව භායිතිය සහ දේව ප්‍රේමය තුලින් මේක ස්ට්‍රෙන්ග්ත් එක වැඩි කරන්න කියලා. නැත්නම් මෝසස් නීති හැදුවා නම් මං හිතන්නේ ලෝකෙ මෙච්චර දියුණුවක් එයි කියලා මේ නීති ගවර්න්ස් ඇන්ඩ් ලෝ කියන එක. ඒක වැදගත්. එතකොට ලංකාවේ තිබුණ ගවර්න්ස් ඇන්ඩ් ලෝ කියන ඔය මේ අධිකාරීලා අරගොල්ලෝ මේගොල්ලෝ ඒගොල්ලොන්ට ගෑණියෙක් වුණාම මේ බලය පාවිච්චි කළා මේකට කොහෙට හරි ගෙන්නව ගන්නවා. එයාට කන්න බොන්න වුණාම එක එක්කෙනාට බලය පාවලා ගෙන්නව ගන්නවා. කුස්සිය අටුව පුරව ගන්නවා. එයාලට තියුනේ වැඩවසම් චින්තනයක් සහ අධිකාරී බලයක් සහ සප්‍රෙෂන් හැඟීමක් නේ. සාමාන්‍ය මිනිස්සු සප්‍රෙස් කරනවා. ඉස්සරහට එන්න දෙන්නේ නැහැ, උඩට එන්න දෙන්නේ නැහැ. මගේ යාළුවෙක් හිටිය මෙඩිකල් ස්කූල් එකේ. එයා රත්නපුරේ. එයා මෙඩිකල් සිලෙක්ට් වෙච්ච පළවෙනි එක්කෙනා. මෙඩිසින් වලට සිලෙක්ට්. එතකොට ඒ ගමෙන් එයාට ප්ලෑන් එකක් ආව වෙඩි තියලා මරන්න. මේක බැරි වුණා. වෙඩි තියලා මරන්න බැරි වුණා. එතකොට එයා දැන් ඉතින් බෙරලා ඉන්න කොහොම හරි. අන්න ඒකයි ගමේ තත්ත්වය. කට්ට. ඒක අභිපවා යාමට හැකියාවක් තියෙන්නේ ගවර්න්ස් ඇන්ඩ් ලෝ කියන එක තුල. ඕක මේ ඔය වගේ අර පොඩි මහත්තයාගේ ළමයා නේද ඔය යුනිවර්සිටි වෛද්‍යවරයෙක් වෙන්න හදන්නේ. කෙලෝපා කියන එක තමයි එතන තියෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න. ඒවා මේ ආරකට මේකට විරුද්ධ නෙමෙයි. මේක තමයි ඇත්ත තත්ත්වය. හරිද? එතකොට ගවර්න්ස් ඇන්ඩ් ලෝ කියන එක හරිම වැදගත්. ඒකෙන් තමයි මේ යුරෝපීය සමාජය, කැනඩාව, ඇමරිකාව, සිංගප්පූරු මෑතකදී දියුණුනේ. එතකොට ඊළඟට වැදගත් වෙන දේ තමයි ඉකොනොමි සහ ට්‍රේඩ් එකට කොච්චර රජවරු කටයුතු කරාද. ඉකොනොමි ආර්ථිකය සහ ඒකට දැන් අපේ ඔය ආර්ථිකය විද්‍යාඥයෙක් විදිහට ඉන්දියාවෙන් කවුද කියලා කිව්වේ. ඒ වගේ චින්තකයෝගේ අදහස් වලින් ඉකොනොමි සහ ට්‍රේඩ් එක ඉස්සරහට ගත්තා. ඒ වගේම ඊළඟට මේක ඇනලයිස් කරපු වර්ග රජවරුන් කතියු ඉරිගේෂන් සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. දැන් අපේ කැස්කේඩ් සිස්ටම් එක මේ ඉරිගේෂන් සිස්ටම් එක ලෝකෙ කොහෙවත් නැහැ. මේ කැස්කේඩ් සිස්ටම් එක යෝදෑල 70 ගානකට එක අඟලක් පහත්. ඒතර මහ විශාල දුරක් එච්චර තද ගැඹුරක් ගන්නේ නැතුව ඒ ජලය මම දැක්ක යෝදෑලේ ජලය යම්කිසි වේගයකිනුත් යනවා. එක අඟලයි වෑයුම තියෙන සෑහෙන දුරකට. හරිද? ඒ වගේ මහ විශාල ක්‍රම තුලින් ඔය මොකද්ද තියෙන්නේ විසෝකොටුව වාන් දාන අර මේවා මාර හොඳ දක්ෂ පාලන ක්‍රමයක් තියුණානේ. දැන් මිනිස්සු බය වෙනවා රන්දෙනිගල ජලාශය කඩන් යයිද වික්ටෝරියා ජලාශය වැල්ල කඩන් යයිද. ඒකට ඒ මිනිස්සු බය නැහැ. පරාක්‍රම සමුද්‍රේ වේල්ල කඩන් යන්නේ නැහැ. කලාව හැවේ වේල්ල කඩන් යන්නේ නැහැ. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒක අතීතේ. ඒව කොන්ක්‍රීට් දාලා හදපුවා නෙමෙයි. හරි. අන්න ඒක මත තියන්න. මේ ඉරිගේෂන් සිස්ටම් එක විශාල දෙයක් අපේ රටේ තියුණා. ඊළඟට සෝෂල් ඉන්ටිග්‍රේෂන් එක. සෝෂල් ඉන්ටිග්‍රේෂන් එක කියන්නේ සප්‍රෙසන්ට් ක්‍රමේ නැහැ. හැම ජාතියක්ම හැම වර්ගයක්ම ඉන්ටිග්‍රේට් කරනවා. අර දැන් අර අපේ මගේ යාළුවා ඌට පොඩි මහත්තයාගේ පොඩි ලොකු එකා නේද? ඌ දොස්තර කරන්න එපා. හරි පොඩි මහත්තයා පොඩ්ඩා ඔය විදිහට ඉන්න ඕන. ඌගේ ලොකු එකත් පොඩ්ඩා වගේ පාගගෙන ඉන්න ඕන කුඹුරේ වැඩ කරන්නේ. දැන් එකපාරක් අපේ හිටපු අගමැති කෙනෙක් කිව්වනේ නිදහස් අධ්‍යාපනය කන්නංගර ගේනකොට CWW කන්නංගර කිව්වනේ මෙයා ගෙනල්ලා මේක අපේ මේ පොල් ගස් යන කොල්ලෝ නැති වෙනවා කිව්වා. හරි එච්චර. එතකොට මේ සෝෂල් ඉන්ටිග්‍රේෂන් එක කියන එක කොච්චර රජවරු උදව් කරාද. එතකොට අනිත් එක මේ ලොන්ග් ටර්ම් ඒකේ රජා නැති වුණාන් පස්සේ රජ මරුණාන් පස්සේ ලොන්ග් ටර්ම් ඉම්පැක්ට් එකක් ආවේ කොහොම කාගේද? ඒ අනුව එස්කෝ එකක් දීලා තියුණා. මම හිතන්නේ 1 ඉඳලා 10 වෙනකන් දීලා
මේකේ හොඳම ස්කෝර් එක දැන් මේ මගේ ළඟ තියෙන chart එක මේක තාම ආවේ නෑ මේ chat GPT එකෙන් ගත්ත එක. ඒ කියන්නේ මේ දැන් මම වෙනුවෙන් chat GPT එක හදපු වගුව chart එක. එතකොට පණ්ඩුකාභය රජුරවන්ට ටෝටල් එක තියෙන 50න් මේක කොටස් 5න් 50න් 43ක්. ඊළඟට මේ 47ක්ම තියෙන පරාක්‍රම බහු රජුරවන්ට. ඊට පස්සේ 42ක් තියෙනවා ධාතුසේන රජුරවන්ට. 40ක් 50න් 40ක් තියෙන මහාසේන රජුරවන්ට. ඒතර මහාසේන රජුරවන්ගේ කාලේ තමයි මම හිතන්නේ ජේතවනාරාමයේ ඇති. එතකොට ධාතුසේන රජුර තමයි කලාව කරේ මගේ මේ තියෙන දායාදේ මේ කියලා කිව්වේ. පරාක්‍රම බහු රජු තමයි පරාක්‍රම සමුද්‍රයදලා පෙරදිග ධාන්‍යාගාරය කියන අදහස ඇති කරේ රටේ ආර්ථිකය. අපේ මිනිස්සු දින දෙයක් කාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැති මට්ටමින් උඩට ගත්තේ යා. ඇඩෝල්ෆ් හිට්ලර් ජර්මන් ජාතිය ජර්මනිට කම්මැලි ඒ ජාතිය නැෂනලිටි කියන දේ කවලා උඩට ගත්තේ යා. තර්ඩ් රිච් විදියට. ඔකට විරුද්ධව එක කතා කියන අය උනාට යා කරපු දේවල් වල තරහට ඒකට අපි බැලන්ස් එකක් විදියට අපි හිතන්න ඕන වෙන විදියකට. හරි. එතකොට අපි මහා ලෝකෝට මහා වංශ chapters 4ක් ලියවෙච්ච දුටුගැමුණු රජුරවන්ට ලකුණු 35යි මේ chat GPT එකෙන් දීලා තියෙන්නේ. වලගම්බා රජුරවන්ට 34යි. දේවනපිස්ස රජුරවන්ට ටිකක් වැඩිපුර හම්බ වෙනවා දුටුගැමුණු රජුරවන්ට 39ක්. එහෙමයි යන්නේ මෙතන. එතකොට වලගම්බා රජුරවන්ගේ තත්ත්වය අපිට පිළිගන්න පුළුවන්. මොකද වලගම රජුරු අබේගිරිය කළා මහා විශාල දෙයක් කරේ ෆෙමින් එකකින් පස්සේ. මහා මොකද ඒකට කියන නමක් සාය මොකද්ද සාය කියන්නේ සාගතය කියන එක වලගම රජුන් කාලේ ඇති උනේ රටේ මිනිස්සු රජුන්ට කැරලිත් ගැව්ව වලගම රජුරු අර යනකොට මහා කළු සිංහලයා පලා යනවා කියලා කෑ ගැව්වේ. ඒ වගේ ලොකු ප්‍රශ්න දුර්වලතා ඇති වෙච්ච ලාවේ පලා ගිහිල්ලා පස්සේ නගා සිටුපු එක්කෙනෙක් තමයි හිට්ලර් වගේ. මේ හිට්ලර් බලයටපත් වෙන්න ඉස්සෙල්ලා තිබුණ මහා විශාල ව්‍යසනයක්. ඉන්ෆ්ලේෂන් එක. ආර්ථිකය යට වෙලා නැති වෙලා තිබුණේ. එයා ඒක ගත්ත උඩට. එතකොට හිට්ලර් රටට කරපු දේවල් කලකරකොට මේ මෙච්චර මෙයා අභියෝග මැද මේ වලගම්බ රජුරු කරේ. අභියෝග තියුනේ නැහැ දුටුගැමුණු රජුරට. දුටුගැමුණු රජුරන්ට තමයි අඩුම ලකුණු ගන්න හම්බ වෙන ওই විදියට ගත්තාම 35 34යි නේද 34ක් තියෙන වලගම්බ රජුරන්ට 35යි තියෙන දුටුගැමුණු රජු. අපි දන්න දුටුගැමුණු රජුර මොකද කරේ කියලා. මේවා විවේචන පාත් වෙන්න පුළුවන්. ඒ වුණාට මම ඉන්ඩිපෙන්ඩන්ට් chat GPT එකේ මට දුන්නේ 35. මම දුන්නේ නෙවෙයිනේ. හරි. ඒකේ එතෙන්දි තියෙන්නේ එයා අර social integration එකට අඩු මට්ටමකින් දීලා තියෙන්නේ. long term impact එකක් නැහැ. govern and law economy and trade අනිත් එක irrigation and infrastructure එක බිඳුවයි. මම 6ක් දීලා තියෙන මම දන්නේ නැහැ මම හිතන්නේ පොඩි ප්‍රතිසංස්කරණය කරා සද්දාතිස්ස විසින්. නැත්තම් මේකක්වත් කරේ නැහැ. කොහොම ටික්ස වැටියක් කරා. මිරිසක් ආමුදුරන් දෙන්න බැරි මිරිස වැටියක් කරා. ඒ වගේ හැමදේම යම්කිසි රිලිජස් පාලනයකට නතු කර. නැතුව ගවර්න්ස් කියන එක රාජ්‍යය එහෙන් පිටින්ම රිලිජන් බලයට යට කරපු රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජුරු. ඒතකොට මහාවංශ ලිව්වෙත් ඒ රිලිජන් බලයේ තියෙන අයනේ ලිව්වේ. ලංකාවේ ওই ජේතවනේ අරෝමේ අපේගිරිය සප්‍රෙස් කරපු අය තමයි මහාවංශෙත් ලිව්වේ. ඒ ගෲප් එක. එකම කාලේ නෙවෙයිනේ. ඒ ගෲප් එක. එතකොට මෙන්න මේ වගේ බලයකට අපි යටවීම තුල අපේ රටට වෙච්ච ආර්ථික නීතිමය දේශපාලන සමාජ තත්ත්ව ගැන තමයි මේ ඇනලයිස් එක. හරි වැදගත් මේවා. අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. රාජ්‍යයක් විසින් කරන්න ඕන රජකු විසින් රාජ්‍යනේ කරන්න ඕන දේවල් මේ කියන groups governs law and order social integrity irrigation and infrastructure
ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් නේ ඉරිගේෂන් කියන එක ඒ කාලේ වැදගත්. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් එක මේ ලොන්ග් ටර්ම් පැවැත්ම මේ සෝෂල් ඉන්ටිග්‍රේෂන් එක ඒ කියන්නේ හැම පුද්ගලයාම රටේට දායක කරගන්න එක දැන් මේ කැනඩාවේ එක තියෙනවනේ මම ලංකාවෙන් ආවා කියලා මාව කපන්නේ නැහනේ මගෙන් ආර්ථිකයට දායකත්වයක් ගන්නවනේ ලංකාවේ හිටියනම් සුද්දෙක් එහෙම නේ මෙයා ආරයා කියයි මෙයා මුසම්මාලයා කියයි මෙයා අම්බයා කියයි මෙයා ආරයා කියයි මෙයා කියයි ලන්සියා කියයි එක එක කියලා කපන ගෲප් එකක් ඉන්නවනේ. අනේ එතන ඒ ගෲප් එක ඉස්සරහට ගන්න නරකයි. ඒ ගෲප් එක ඉස්සරහට අර ගැඩීම තුළ නූතන ලංකාවේ දේශපාලනය මාවිශාල විනාශ කරනවා. ලංකාවේ පරාක්‍රම බාහුව වෙන්නේ ජයජයවද. මේ ඔය ඔකේ මේ කරන්නේ නැතුව පොඩ බැලන්ස් කරගෙන ඉස්සරහට ගියා. ඒ කාලේ මේ කොහෙද ඔය පෙරදීන් ළඟ තියෙන ගැටඹේ පන්සලේ ආමදුරෝ කිව්වා දේශද්‍රෝහියෙක් ජේ.ආර් කියලා. පරාක්‍රම බාහුව රජුන්ට කියනවා වගේ වෙන්නේ නැති. දේශද්‍රෝහියෙක් කියලා. ඒ පාර ජේ.ආර් කරදේ ස්ටුඩන්ට්ස් කවුන්සිල් එකේ අය දාලා වැටක් ගැස්සෙව්වා. ඒ කිව්වා මම එහෙම જાතියෙක් කෙනෙක් නෙවෙයි. හැබැයි මේ එයාගේ කට වැට කර වට බදින්න බෑ ගම මේ පන්සල වට කරලා වැටක් බැන්දා ඒකේ ත්‍රාජ්‍යනයක් කරේ කොහොම හරි ඒ වගේ බොහොම ආධිපත්‍යයෙන් යුතුව රට දියුණු කරපු පුද්ගලයෙක් තමයි ජේ.ආර්.ජයවර්ධන. එයාට කියන්නේ හිට්ලර් කෙනෙක් වගේ කියලා. බොහොම තද බල විදියට තීරණ ගත්ත බොහොම දරුණු විදිහට තීරණ ගත්ත බියක්සකක් නැතුව තීරණ ගත්ත පුද්ගලයෙක්. ආරක්ෂාවකුත් හොඳට හදාගත්ත STF එක. STF එකේ මුලින්ම ආරම්භ කරේ ලංකාවේ ජයජයවර්ධන ආරක්ෂා කර ගැනීමේ බලකායක් විදියට. ඒක ආරක්ෂාව සිදු වුණා අවුරුදු 90 ගණන් ජීවත් වුණා. බොහොම ජාත්‍යන්තරයේ සම කොහොමද සම්බන්ධතා හරිම සට කපට විදියට කරා. අවශ්‍ය විදියට අය දාලා එක එක ඇමතිවරු එහෙම ඒකට ඉන්ඩිපෙන්ඩන්ට්ලි වැඩ කරන්න දුන්නා. ඔයා නිවාස ආදාන. ඔයා අධ්‍යාපනය නගා සිටවා. ඔයා අධ්‍යාපනයේ යෙදෙන අයට මුදල් ප්‍රශ්නයක් තියෙනවා ඔයා ස්කෝලර්ෂිප්ස් දෙන්න. ඔයා ඉරිගේෂන් එක කරන්න මාවැලි. ඒ වගේ මා විශාල දක්ෂතා ඊළඟට ඔයා මුදල් නැමැති විදිහට ආර්ථිකයේ කටයුතු වලට කරන්න. ඔයා විශ්වවිද්‍යාල හදන්න. රෝණු විශ්වවිද්‍යාලය, යාපන විශ්වවිද්‍යාලය හැදුවා. ඒ වගේ මා විශාල වැඩ කොටසක් කරා. ඒ ජයජයවර්ධන කාලේ. අන්න ඒ වගේ මේ රටේ දේශපාලන කරන අපි යථාර්ථය තේරුම් ගන්න ඕන. දේශපාලන යථාර්ථය අපි මේ තේරුම් ගන්න ඕන. අන්න ඒකයි මගේ මේ වීඩියෝ අරමුණ මම මේ පුළුවන් වුණොත් මම chat GPT එකේ තියෙන charts අරම මේ වීඩියෝ එක ඇතුළට දාලා හදන්න පුළුවන්ද කියලා බලන්න. මේ මම එච්චරව ටෙක්නොලොජි දන්නේ නැහැ. iMovie මොකක් හරි එකක් දාලා බලන්න. බොහොම ස්තුතියි. ආන් හිටියට.